මේ වෙනකොට දැන් ලංකාවට ගත්තාම මේ මෑත ඉතිහාසයේ අපි දන්න ඉතිහාසය ඇතුලේ විච්ච ලොකුම ස්වභාවික අපදා වෙලා තියෙනවා. මේක එකක් නෙමෙයි. ඉස්සරම වහිනවා. ඊටස්සේ ගංගාවල ජල මට්ටම ඉහළ ගිහිල්ලා නායම් ඇති වෙනවා. ඔන්න ඔය කාරණා වහිනවා ගංගාවල ජල මට්ටම වැඩි වෙනවා. කඳුකර ප්‍රදේශ නායන මිනිස්සු අවතන් වෙනවා ජීවිත හානි වෙනවා. ඒ ඔක්කොගේ මූලික ආරම්භය වැස්සනේ. එතකොට දැන් ඒකත් එක්ක විපතරපත් වෙලා අවතන් වෙලා සහ ජීවිත හානි වෙච්ච ඒ සියලු මිනිසුන්ට ජීවිත හානි වෙච්ච කට්ටියට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. අවතන් වුණ කට්ටියට ඒ කට්ටියන් ඉදිරියට කරන්න ඕන වැඩ පිළිවෙල රජයෙන් නිසියාකාරව කරගෙන යනවා වෙනකොට. එතකොට අයියේ දැන් ඔන්න ඔය වැඩේට සෙට් එක බාල්දි දානවනේ. ඔයා මොකද හිතන්නේ මේ කට්ටිය ගැන? ඇයි මේ කට්ටිය එහෙම කරන්නේ? සෙට් එකක් කියන්නේ ඔක දැන් සෝෂල් මීඩියා වලනේ ඔය දකින්නේ. මිනිස්සුන්ට ගොඩක් එළියට යන්න ඉන්න බෑ. ඒ අපදාවට ලක මිනිස්සු ඉන්නවා සෝෂල් මීඩියා වල දැන් ගොඩක් බහුතරයේ මිනිස්සු කරන්නේ අර කොහෙන් හරි ආධාරයක් එකතු කරගෙන මේ මිනිස්සුන්ට උදව් කරනවා. ඊට පස්සේ නැත්තම් රජයේ යන වැඩ පිළිවෙලට මොකක් හරි උදව් කරනවා. එහෙම නොකර දැන් මේ වැඩේ අවුල් මේක කලින් දැනුවත් කරලා බැයි මේකට ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ. ඇයි මේ තාම මේ මිනිස්සු ඉර වෙලා කියන්නේ කරන්නේ 아무තු මිනිස්සු කිනේ වෛරයක් හදනවා මේ ආණ්ඩුව වගේ නිකන් වෙන වැඩේ මොකක් කරන්නේ 아무තු විදිහේ වෛරයකට පෙරලන්න උත්සාහ කරනවා. මේක ගැන පොඩ්ඩක් මේකනේ මල්ලි. දැන් අපේ වගේ රටක මම හිතන විදිය. අපේ වගේ රටක අපි මේ නිවර්තන කලාපීය රටන්නේ ගස් කොළන් පිරිච්ච කොළ පාට රට. හරි. අපි වගේ රටක මේ ගම් වතුර කියන එක නිකන් මේ අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හරි. අර ඔය අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවනේ අනුරාධපුරේ දුම්රිය නිල නිවාසවල මේ අඩි 9ක් විතර උස 1952 12 වෙනි මාසේ ඔන්නෝම කියලා තියෙනවා ගම් වතුර ගලව මට්ටම. මම දැක්ක ෆොටෝ එකක් අස්සේ. හරි. දැකලා ඇති ඔයාලා. ගිහින් බලන්න ඔය තාම තියෙනවා ලකුණු. ඒ කියන්නේ ගම් වතුර ගලලා තියෙනවා ඉතිහාසෙ. නායත් ගිහිල්ලා තියෙනවා. නායයන් වැඩි දැන්. මොකද අර මිනිස්සුන්ගේ එක එක අක්‍රමවත් ඉදිකිරීම අවිද්‍යාත්මක සංවර්ධන ඔය වගේ කතන්දර තියෙනවනේ ගොඩක් වට. නායයන් හැබැයි ඒක පොඩි දෙයක් එකතු කරන්න ඔය සංවර්ධන කාර්යය විතරක් නෙමෙයි. අර පාංශු කාදනේ පාංශු ජීර්ණය කියන දේත් වෙනවා මේ පස්සර. ඔව් ඒක වෙනවනේ. ඒක ස්වභාවික. ඒක සාමාන්‍ය ස්වභාවික සංසිද්ධිය. ඕවා වෙනවා. ඒකට දන්න ඉතිහාසය නම් අපිට කියන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ ගඟක් යනවා ඒ ගඟ වටේට ශිෂ්ටාචාරයක් හදාගන්නවා. ඒක සාමාන්‍ය හැමතැනම ඒක තමයි ලංකාවත් එහෙම වෙලා දෙන්නේ. ඉතින් ඒ හින්දා මේ නායයන් සහ ගම් වතුර කියන ඒවා නේ අපි වගේ රටක අනිත් ඒ ගංගා 103ක් තියෙනවා කියනවනේ මේ පුංචි රටේ. හරි අර මැප් දෙක අඳු කරෙන් පටන් ගත්තාම මේක කුඩේ නන ටික දිගෑරියා වගේ ගලාගෙන යනවා. ඉතින් ගම් වතුර සාමාන්‍යයි. හැබැයි ගම් වතුරෙන් මිනිස්සු හැම අවුරුද්දකම අවතැන් වෙන එක සාමාන්‍යද? මට නම් හිතෙන්නේ ඒක අසාමාන්‍යයි. එහෙම වෙන්න බෑනේ නේද? එහෙම වෙන්න පුළුවන්ද? ගංගාවක් තියෙනවා මෙහෙම මට අදහසක් එනවා. ඔව්. දැන් මම ගයක් අයිනේ ගයක් ගහක් මේ ගඟක් අයිනේ ගයක් හදාගෙන ඉන්නවා. ඔව්. එතකොට මගේ ඉඩම් වල මොනාරි තියෙන ඒ කැලේ විතරයි. ඔව්. එතකොට ඒ ගහන් ගියාට පස්සේ තමයි යන්න ඕනේ එතෙන්ටමනේ. ඔව්. ඒකට ඒක නිකන් සාමාන්‍යයි වගේ. නිකන් යට තියෙන එකම ඉඩ ඒක උනා. ඔව් වටේ ඒක සාමාන්‍ය ගතියක් තියෙනවා. හැබැයි මේක දිගින් දිගට මෙහෙම වෙලා මිනිස්සු අවතැන් වෙලා හැම අවුරුද්දෙම අවතැන් වෙනවා. හැම අවුරුද්දෙම අර මිනිස්සුත් අර කූඩල්ලා මෙට්ටේ තියන්න බෑ වගේ අතෙන්ටම යනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මෙහෙමයි. දැන් ওই ජපානයේ භූමිකම්පාවෙන් රටක්නේ. ඔව්. අපි හිනාවෙන්න කවුල්නේ පොඩ්ඩක්. හිනා වෙන්න කියන්නේ දැන් මේ නැවත මේක සිද්ධ වෙනකොට මේ ප්‍රශ්නෙට උත්තරයක් නැති එක පිටිපස්සේ ඛේදවාචකයක් තියෙන එක බව ඇත්ත. අරගෙම හිනහ උපදවන කාරණාවකුත් තියෙනවා. නිකන් හිතන්නකෝ මම මේ නිකන් ආයෙ කියන්නේ මේ නාය යනවා කොහේ හරි. සත්තු මොකද කරන්නේ අනතුරක් එනකොට? උන්ට කලින් දැනලා උන්දුවන. බුද්ධියෙන් උසස්ම කෙනානුනේ මිනිහා මොකද කරන්නේ? ඒක බලන්න යනවා. හිනා යන්නේ නැද්ද? ඒ වාගේ කොටේ පොඩි ආනතුරු ඉන්නේ. උන්වහන්සේ දැන් පන්සල යට වෙලා බෙල්ල හරියට වතුර. ඔව්. වීඩියෝ එක මේක හැමෝම ෂෙයා කරන්න මේ
අපිට මේ වතුර ගම් වතුර කියලා දෙන හොඳටම මොකක් වෙයිද දන්නේ නැහැ. ඔව්. පන්සල දාලා යන්න බෑනේ ඔව්. කියනවා. මේ රජයෙන් කියනවා යන්න ඕගොල්ලෝ යන්න. ඉන්න එපා මේ යන්න එපා. ඉන්න එපා යන්න අපි හදලා තියෙන්නේ දැන් ඔව්. බෝට්ටු එවන්න බෑ වතුර වැඩි වුණොත්. අයියේ නේවි එකේ ඉන්න අපේ රණවිරුවෝ ටික ඊට පස්සේ ගුවන් හමුදාවේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ ටික උන්ටත් කරන්න පුළුවන් සීමාවක් තියෙන ගම් වතුරේනේ. ඒ මිනිස්සුනේ මල්ලි. ගම් වතුරේනේ. වතුර පාර සැරයි. ළඟම උදාහරණේ ඔය නායක ප්‍රදේශයේ ඉන්න ඊට කලින් අර අනතුරු නැගීම කරලා තියෙනවානේ. ඔව්. මේව ලොකු විවසනයක් එන්න යන්නේ. මේක දැනුවත් කරලා මිනිස්සුන්ට. දැන් ඊට කලින් දැනුවත් කළා කවුරුත් ගිහින් නැහැ. ඊට පස්සේ මේක වෙලාවට උනාට පස්සෙත් ගිහිල්ලා මේ හෙට වාගේ මේක නා යන්න දෙනවා. අයින් වෙයි. ඉක්මනට අයින් වෙනවා. අයින් වෙයි. ඒත් නෑ. ඒත් අයින් වෙන්නේ නැහැ. ඉතින් දැන් ඒක කිව්වහම ඇත්තටම මට නම් hina යනවා. හරි. දැන් ඒ කියන්නේ අපි අර බුද්ධිමත් කියලා කිව්වට මිනිස්සු හැම අවස්ථාවකදී මෙහෙම වෙන්නේ අර ඔයා කියපු කතන්දරෙත් ඇත්ත. උඩ තියෙන්නේ ඒක නම් ගයක් කියන්නේ නිකන් බිත්ති හතරක් නෙමෙයි. ඒක අපි දන්නවනේ. නමුත් ජීවිතේ ඊට වඩා ගෙවල් හදන්න පුළුවන්. ජීවිත හදන්න බෑනේ. නැති වුණොත් නැති වුණාම. ඒක නිකන් තවත් එක මූණක් විතරක් නෙමෙයිනේ නේ. දැන් කතන්දරේ තියෙන්නේ ඔය අසේල කියපු විදිහට දැන් මේක විටින් විට හැමදාම ඕක සිද්ධ වෙනවා. හරිද? හැමදාම මොකද කරන්නේ? අවතෙන් කඳුරට ගියා. අවතෙන් කඳුරට යනවා. කැම ටිකක් දෙනවා. කැම ටිකක් එකතු කර ගන්නවා කාගෙන් හරි ව්‍යාපාරිකයෙක්ගෙන් හරි දාන පරිත්‍යාගශීලීගෙන්. පස්ස අඩු වෙලා වැඩේ අරුණාම ආයෙ ඉතින් ගෙවල් වලට යනවා. ආයෙත් අරකම් වෙනවා. මේක ඡන්ද කැම්පේන් එකක් විදිහට තමයි මම දකින්නේ. ඔයාලගේ විග්‍රහය කොහොමද කියන්නේ මට තේරෙන්නේ නැහැ. කාගෙන් හරි පරිත්‍යාගශීලීෙක්ගෙන් ගන්න කැම ටික ඉතිහාසයේ බලන්න. ඒකට ගහනවා අහවලාගේ පරිත්‍යාගයක් කියලා සීල්ලයකුත් කපලා ගිහින් අර මිනිස්සුන්ට දෙනවා. කිහෙල් ගෙඩියේ සීල් එක ගහලා දීපු රටක් නේ මේක. නේද? ඉතිහාසෙ මතකයිනේ ඔයාලට. එතකොට දැන් ඒ බලකඳවුර නෙමෙයි ඉන්නේ. දැන් වෙන කට්ටියක් ඉන්නේ. හරි? දැන් එතකොට ඒ කඳවුරේ අය දැන් මේ කඳවුරට පහර දෙනවා. එයාලා නොවිසඳපු ප්‍රශ්න ටික මෙයාලා විසඳුවේ නැහැ කියලා. හරිද? කැලණි ගඟ මම දන්න ඉතිහාසයේ ඉඳලා බියගම, පට්ටිවිල, සිංහාරමුල්ල, කඩුවෙල හැමදාම යට වෙනවා. හැමදාම යට වෙනවා. එතකොට ඇයි මේ පාලකයන්ට බැරි වුණේ ඔකට උත්තරයක් හොයන්න? මම දැක්කා මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් අම්මේ අදට යන්න බෑ. හෙට උදේට එන්න. ඔයාලට ගම් වතුර පුරුදු ඇති. ඒ වුණාට අම්මේ අදට යන්කෝ. වඳින්න නැති ටික විතරයි. වඳින්න. ඇමතිවරයෙක්. එහෙම කියනවා මම දැක්කා. අර අම්මලා මට ඇමතිවරයා එහෙම කියපු එක නෙමෙයි මේ කතාව මට තියෙන්නේ. ඒ අම්මා කියනවා ගිය අවුරුද්දෙත් ඔහොම ඇවිල්ලා අපිට මේකට උත්තරයක් හොයලා දෙන්නම් කියලා කිව්වා. දුන්නේ නැහැ. අපි මේ අවුරුද්දේ යන්නම් මේ අවුරුද්දට යන්නම්. හැබැයි මේකට අපිට උත්තරයක් ඕන. ඒ කියන්නේ දැන් මෙයා ඇමතිවරයාත් එක්ක කේවල් කරනවා එයාගේ ජීවිතේ. එයාගේ දරුවන්ගේ ජීවිත. ඔබ මේක දෙන්නම් කියන හින්දා යන්නම් නැත්නම් යන්නෙත් නැහැ කියන එක මේක ඇතුලේ තියෙන්නේ. ඇයි මිනිස්සු මේ දැන්නපත් නේද? මට මාන ප්‍රශ්නයක් තියෙන්නේ ඒක. මම ජපානයේ කතාව මට කියන්න දුන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. දැන් ජපානයේ කතාව ගත්තාම දැන් ජපානයේ භූමිකම්ප ඇති වෙනවනේ. හැබැයි මේ මිනිස්සුන්ට භූමිකම්පා කියන්නේ සාමාන්‍ය දෙයක්. ඒ මිනිස්සු ඒකට ගැළපෙන විදිහට ගෙවල් ටික හදා ගන්නවා. ස්ප්‍රින්ග් දාලා හරි මොනවා හරි කරලා ඒ විදිහට හදා ගන්නවා. ඔව් එක ටික සිමෙන්ති ගොඩවල් නෙමෙයි අර පොඩි කම්පරේට් වරොත් ටයිප් එකෙන් කැඩුනත් ලොකු වියදමක් ඒ වාගේ වැඩ පිළිවෙලක් ඇත්තටම මේ හැදිලා නැහැ නේ තාම. මම භූගෝල විද්‍යාව ඉගෙන ගන්න කියලා. ඒක විෂය ඇතුළේ කියනවා නායයන් වලට විසඳුම් මෙව්වා. මෙහෙම කරනවා කඳු වලට අර කම්බි බස්සනවා, දැල් දානවා, මිනිස්සු ඒ ප්‍රදේශ වලින් ඉවත් කරනවා. ඔන්න ඔය වගේ වැඩ පිළිවෙල ගොඩක් තියෙනවා මේ නායයන් වලින් සිදුවෙන අනුතර වළක්වා ගන්න. ඒතකොට මෙච්චර කාලයක් ලංකාවේ භූගෝල විද්‍යාව විෂයකට විතර සීමා වුණේ. ඇයි මේව ක්‍රියාත්මක කරේ නැත්තේ? මොකද්ද හේතුව? නේද මිනිස්සුන්ව කන්ද මුදිනින්න මිනිහට දැන් කෑල්ලක් දෙන එක විතරනේ. ඒ මිනිස්සුන්ට මෙහෙම ගැටලුවක් තියෙන ආර්ථික ඒ දේවල් හැදිලා තියෙන දේවල් තියෙනවා. නමුත් එක්ක ඒ තත්ත්වයට ඔරොත්තු දෙන විදිහට කන්ද සකස් කරන්න ඕන. නැත්තම් මිනිස්සෙක් ගේ හදන්න. ඔබ තමයි මේක වෙලා නැතුව මේ කට්ටිය දැන් කරන්නේ මේ ලංකාවට පළවෙනි වතාවට ගම් වතුරක් ආවා.
එහෙම තමයි හැසිරෙන්නේ. ඒ වගේ තමයි. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. කිත්තේ කරපු පැහැදිලි කිරීමේ අවසාන සාරාංශය වෙන්නේ ඒ කට්ටියගේ නොහැකියාව ඒ කට්ටිය කරපු නැති දේ මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙලා මේ කට්ටියට එකපාරට මොකද දෙන්න බෑනේ දැන් ඇවිල්ලා අවුරුද්දයි. ඔව්. ඒ හින්දා ඒකට නිකන් පහර දෙනවා වගේ. ඔව් අසෙල කියපු විදිහටම දැන් ඔය භූතානය වගේ රටවල් ගත්තාම මේ කඳු අපේ වගේ නෙමෙයි මීට වඩා ශීඝ්‍ර බෑවුම් වල ගොවිතැන් කරනවා. කුඹුරු චූටි අර හෙල්මලු ක්‍රමයට. ඒවා මේ මිනිස්සු අවුරුදු ගණන් ගොවිතැන් කරනවා. ඒ කියන්නේ වී ගොවිතැන කියන එක නිතරම වතුර රැඳිලා තියෙන එකක්නේ. එහෙනම් කුඹුරු පිටින් නාය යන්න එපා. මේ වගේ ඒගොල්ලෝ අර ඔයා කියපු විදිහට ඒවා හරියට සංරක්ෂණය කරලා ඒ ටෙක්නික් එකකට යන්නේ. හරි. අපේ රටේ දැන් කඳු කරේ දැන් ගත්තාම සාමසර කන්ද නායකයා මීට අවුරුදු 2016 ඕක 15. මම ගියා ඒක බලන්න. ගියාම ඒ ඉඩම් වල තිබුණේ සාදික්කා, කරාබු, ගම්මිරිස් ඔය වගේ දේ. ඒ කියන්නේ ඒව තමයි මේ මිනිස්සුන්ගේ වගාව. ඒ කියන්නේ මේ මිනිහාට ඒක ගියක් විතරක් නෙමෙයි ඉඩමක් විතරක් නෙමෙයි ජීවනෝපාය සකස් වෙලා තින්නේ ඒ භූමියේ. එතකොට උට යන්න කිව්වට සංස්කෘතියක්නේ ජීවත් වෙනවා කියන එක. ඒක අතහැරලා ගිහිල්ලා ඌව මේ කොහේ හරි පල්ලෙහා ගිහින් තැම්පත් කරාට උට හරියන්නේ නැහැ මේ මිනිස්සයාට. ඒක ඇතුලේ අන්න ඔයා ඔය කියපු විද්‍යාත්මක සංරක්ෂණ ක්‍රම භාවිතා කරලා එයාලගේ පැවැත්මත් තහවුරු කරලා පරිසරයත් ආරක්ෂා වෙන ක්‍රමයකට යන්න ඕන. මේවා විද්‍යාත්මක වැඩ. හරි. ඒකේ එසේ නොවීමේ ප්‍රතිඵලනේ ඔය අපි මේ අද අත්විඳින්නේ. නැත්තම් දෙයියෝ තරහ වෙලා මහ පොළොව කම්පා වෙලා ස්වභාව ධර්මයෙන් වෙලා. මේක නෙමෙයි. මේක දැන් කොහේ හරි අපිට තියෙන්නේ මේ 65000 කීයද 500000ද ඔන්නෝම ওই ටිකනේ තියෙන්නේ. මේ වැඩි වෙන ජනගහණයට නේද අපි ජීවත් වෙන්න වෙන්නේ ඕක ඇතුලේ. තාත්තගේ ඊඩම පුතාට දෙනවා පුතු දෙන්නෙක් වුණාම මේ ඊඩම දෙකට බෙදෙනවා. ඌ ගෙවල් හදනවා. ඔහොම නෙවෙන්නේ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ තියෙද්දි මේ කොහොම හරි මේක සංරක්ෂණය කරගෙන මේක ඇතුළේනේ අපි මේ හැම මගුලම කරන්න වෙලා තියෙන මේ පුංචි එකේ. හරි. දැන් එතකොට නාමලය. මම මේ කියන්නේ මම ඔකට වඩා තරහ නැහැ. නාමලය දේශපාලනය කරන්න ඕන මේ බිමේ. ඔව්. උගේ පුතා දේශපාලනයට දාන්න ඉන්නවනේ ඌ කරන්න ඕනේ මේ බිමේ. ඒකටත් ඉන්නවා. මේ බිමේ. හරිද? එතකොට සජිත් හරි තව දිලිත් හරි තව කවුරු හරි චම්පික හරි කරන්න ඕන මේ මොකා වුණත් උටත් ඔක්කොටම තියෙන මේක මම කියන්නේ. හරි. ජාතික ව්‍යසනයක් වෙලාවේදී රටේ ජනාධිපතිවරයාට හරි කියන්න සිද්ධ වෙනවා නම් අපි ඔබේ දේශපාලනය වෙනමම කරන්න මේ අවස්ථාවේදී සාමූහිකව දේශපාලන වාද භේද අතහැරලා අපි එකට වැඩ කරමු කියලා කියන්න රටේ ජනාධිපතිවරයාටම සිද්ධ වෙනවා නම් විපක්ෂයේ මේ වෙලාවේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් නිකන් නොකියන දෙයක් ඒක ඇතුලේ තියෙනව නේද? ඒකේ මම ඔයගේ පොඩ්ඩක් කියන්න නේද නම ගංගම් කියපින්ද. ඔගේ නාමල් කියන චරිතය ඉන්නවනේ. ඔව්. විපක්ෂ දැන් රටේ විපක්ෂය ඇත්තටම නාමල් නෙවෙයිනේ. ඔව්. ඔව් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ඒ කණ්ඩායමේ විපක්ෂය. ඔව්. ඒතර මම නිකන් සමාජ මාධ්‍යවල දැක්ක දෙයක් තමයි ඒ කට්ටිය හැමනිතරම අර දැන් මේක ස්වභාවික ආපදාවක්. එතකොට ඒ කට්ටිය පොඩ්ඩක් අර ආණ්ඩුවත් එක්ක එකතු වෙලා සාකච්ඡා කරනවා. අර හර්ෂ මේ ගින් තිබ්බේ මේ චතුරංගත් එක්ක. ඔව්. ඒ කට්ටිය අර කියන්නේ ඒ කට්ටියගේ පොඩි ටිකක් ප්‍රගතිගාමී කැලලක් තියෙනවා මේක ආණ්ඩුව ගොඩදායි. මේක මේ මොකක් හරි දෙයක් කරනවා අපි මේකට උදව් කරන්න ඕනේ කියන එකක් ඒ කට්ටියගේ ලකුණු දාගන්න නෙමෙයි. නෑ මම ලකුණු දාගන්න වෙන්න ඇති. ලකුණු දාගන්න හරි මේ වැඩේට සපෝට් බොරුවට වෙන්න ඇති. කියන්නේ වැඩේට පේන්න සපෝට්. ඒක දැන් අර ඕකේ ලොකු අවුල ගින්නේ අර විපක්ෂයකට හිතාගෙන ඉන්න කොටසක් ඉන්නවනේ තවත්. ඔව්. මේ රටේ අවුරුදු ගාණක් ඉඳලා ඔය පවුලක සෙට් එක. ඔව්. අපි තමයි විපක්ෂ කියලා හිතාගෙන ඉන්නේ. ඔව්. අන්න ඒ කට්ටිය තමයි අර තියෙන්නේ මේ උඹලා ඕන දෙයක් කරගෙන අපි ඕන අපි කරන දේ අපි කරනවා. ඔතන තියෙන්නේ මට නම් හිතෙන්නේ මේ ඇත්තටම කියනවා නම් දේශපාලනිකව පහුගිය මැතිවරණ කාල සීමාවේදී අන්තිමටම කුජීත වෙච්ච මිනිහා තමයි නාම. හරි. සජිත් මොනවා හරි තාම පදනමක් තියෙනවනේ. ඒක ඉස්සරහට කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. ඒ අවස්ථාව වෙනකොට තිබ්බා. එතකොට නාමල් නේ ඔතන ඔය හිටපු කෙනා. එතකොට නාමල්ගේ ඉතිහාසය බලන්නකො. ඉතිහාසය. හරි.
අපේ රටේ අවුරුදු 30ක් පැවතුණු යුද්ධයක් තිබ්බනේ. ඔව්. ඒ යුද්ධය නියපොත්තෙන් කඩන්න තිබ්බ එකක් නේ. අවුරුදු 30ක් තිස්සේ දහස් ගාණක් මැරිලා පොරවෙන් කපන තැනට ආවේ. ඕකේ ඔය යුද්ධ වෙලාවේ සොල්දාදුවාගේ බූට් ලේස් එකෙන් පවා කොමිස් ගහපු කට්ටියක් තමයි ඔය පහුගිය කාලේ ඔය මේ රට කරේ. හරිද? බූට් ලේස් එකේ ඉඳලා අර මිග් 29ද යානාවට යනකම් කොමිස් ගහපු කට්ටිය. ජීවිත මිනි කඳු මතින් බලයට ආපු කට්ටිය. යුද්ධේ ජයග්‍රහණය කරනවා, යුද්ධයට විසඳුම් දෙනවා කිය මාරුවෙන් මාරුවට ජනතාවට පොරොන්දු දීදී ආවා. ඇවිල්ලා බලය වෙනුවෙන් ඔක ආවේ. යුද්ධ නතර කරන්න ඕනේ සමාජයෙන් එල්ලුණ බලපෑමත් එක්ක. නැත්නම් අදටත් නතර කරන්න උනා. නතර කරන්න උනා. අවංකව කියනකොට හරියටම හරි ඒකම තමයි නතර කරන්න බලපෑමක් උනා. ඒ හින්දා ඒකට එහෙම වෙන්න උනා. හරි. ඊට පස්සේ LTT එකට ගහන්න පටන් ගන්න මාවිල්ලාරු සොරවුව වහපු තැන. ඊයේ කඩන් ගියා. ඊයේ ඒක කඩාගෙන ගියා. හරි. ඔය සොරවුව වහපු තැනින් ඒ මාවිල්ලාරු ජලාශය යටතේ වගා කරපු කුඹුරු අක්කර දහස් ගාණක් පාඩු වුණා. හරිද? අද මාවිල්ලාරු සොරවුව මේ බන්ට් එක කඩාගෙන ගිහිල්ලා. ඒක ස්වභාවිකයි. ඔක කැඩෙන්න. මාවිල්ලාරු සොරවුව වහපු වෙලාවේ ගොවියන්ට වෙන් කරු වන්දි ගසා කෑම ස්වභාවිකයි. එහෙම දේවල් වෙලා තියෙනවද? හැබැයි මාවිල්ලාරු සොරවුව කඩන එක ස්වභාවිකයි. ඔව් ස්වභාවිකයි. හැබැයි කායේ කැඩෙන්නේ නැති තත්ත්වයට හදන්න ඕන. හදන්නත් ඕන. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මාවිල්ලාරු සොරවුව කඩාගෙන යන්න පුළුවන්. කඩාගෙන යන්න පුළුවන් නේ ඇත්තටම. ඔය හදන්නේ කඩාගෙන යන්න නෙමෙයි. ඔව් එහෙම ගත්තත් එහෙම. ඔය හදන්නේ කඩාගෙන යන්න නෙවෙයි උනාට ඒක කැඩෙන්න පුළුවන්. මාවිල්ලාරු සොරවුව වැහුවට පස්සේ වගාහානි වුණ ගොවියන්ට වෙන් කරපු වන්දි ටික ඒ රජයේ ඇමතිවරේ ගසා කෑම ස්වභාවිකද කියලා අහනවා. ස්වභාවික පට්ට අස්වාභාවික මිනිහෙකුට ඒක කරන්න පුළුවන්. සුනාමිය ආපු වෙලාවේ ජාත්‍යන්තරයෙන් ලැබුණ වන්දි ටික ගසා කාපු එක සුනාමිය ස්වභාවිකයි. වන්දිය හොරකම් කිරීම ස්වභාවික නා අස්වාභාවිකයි. ඒක කරන්න පුළුවන් අස්වාභාවික මේකක් තියෙන එක. හැබැයි මෙහෙමයි අයියේ. ඒ ජාන වලින්ද දන්නේ නැහැ. ඕගෙන සෙට් එකක් ඉන්නවා. හරිද? අපි ඕගෙන එකද මම අවසාන කරන්න. ඔය ආණ්ඩුවලම හිටියා ජනතාවගේ ඇහැට දාන බේත් ටිකට වතුරද මොනවද කියලා ඇස් අන්දව. හරි? මිනිහෙකුගේ ඇසක් අන්ද වෙන එක ස්වභාවිකයි. ඒකට මොනවා හරි මගෙත් වෙන්න පුළුවන්. ඇස අන්ද වෙන්න බෙහෙතක් ගෙනල්ලා දාන එක ඒක අස්වාභාවිකයි. හරි. බලය වෙනුවෙන් දැන් කීයක්ද මැරිලා තියෙන්නේ මේ අවතන් වෙලා නවෙර මැරිලා ඉන්නේ. අපිට බලව 300කට ආසන්න ප්‍රමාණයක් 340ක් වගේ ආසන්න. ඔව් මම බැලුවා අතුරුදහන් වෙලා තියෙනවා 300 ඔක්කොම 700 ගානකට කිට්ට වෙන්න තියෙනවා. හරිද? පාස්කු ප්‍රහාරයෙන් කී දෙනෙක් මරුණාද? 277ක් කොහෙද මැරුණා? 500 ගානක් තුවාල වුණා. එයින් කොටසක් අබ්බගාතයි. අදත් ඇවිදින්න බෑ. හරි ඒත් 700 ගානකට ප්‍රමාණයකට හානි සිද්ධ වුණා. මේ ස්වභාවික විපතුනුත් 700 ගානකට හානි සිද්ධ වුණා. මේ ස්වභාවික විපත දවස් ගානක් තිස්සේ මේක වුණා. අරක තප්පර ගානකින් වුණා. හරිද? ඒක මේක ස්වභාවික සංසිද්ධියක්. අරක බලය උදෙසා කරපු දෙයක්. ඉතින් මල්ලි Facebook එකේ උන්ගේ කළු සල්ලි වලින් හරි හන්දෑවට ෂොට් එකක් දාන්න ඉන්න එකෙකුට රුපියල් 1000ක් දීලා මේ කමෙන්ට් එක දැම්මයි කියලා ධම්ම ගන්න එක. නැත්තම් කුඩෝ ටිකක් අයිස් ටිකක් ගහන එක එකතු කරගෙන ඔය වගේ ටීම් එකක් හදාගෙන මේ කරන ව්‍යාපෘතියට මේ ගහලා මේ කැම්පේන් එකක් කරන එක. අර වගේ මල කඳන් ගොඩ ගහපු ඇති කර එකට මහ ලොකු දෙයක්ද මල්ලි? ඔයාගේ ප්‍රශ්නෙට මේ උත්තර මුන් ඉතිහාසයේ පුරා ඔයා අද ඉඳලා නිස්කාංශයේ හිතලා බලන්න මුන් බලය වෙනුවෙන් මොන තරම් මිනි කඳු ගොඩක් මේ රටේ ගොඩ ගහලා තියෙනවද? හරි. එහෙම ඒ කණ්ඩායමනේ විපක්ෂයේ ඉන්නේ. නයි ගෙනල්ලා පෙන්වන්නේ ප්ලාස්ටික් බෝතල් වල දාලා. එහෙම රටක් නෙමෙයි. ඒ වගේ මාධ්‍යයක් තියෙන රටක්. ඒ වගේ මාධ්‍යයක් තියෙන රටක්.
ඔය ඇත්ත කියලා මිනිස්සුන්ට තහවුරු කරලා පෙන්නනවා. පෙන්නන රට. ඒවා පිළිගන්න මිනිස්සුන් කියන්නේ මිනිස්සුන් සුළුතරයක් නේ දැන්. මේ වෙලාවේ කියන්න තියෙන රාජ්‍ය මාධ්‍යකින් සහ වගකීතු කවුරු හරි පුද්ගලයෙක් ප්‍රකාශ කරන දෙයක් ඇරෙන්න ඔව්. වෙන දේවල් පිළිගන්න හොඳ නැහැ මේ වෙලාවේ. මට නිකන් ආණ්ඩුවටත් දෙයක් මට දැනෙනවා. බලලා අහලා තියෙනවද තාපසයේ කතාව? මොකද තාපදේ. තාපසයෙක් හරි ඔය සිල්වත් ආරණ්‍ය වාසී හාමුදුරු කෙනෙක් හරි කැලේක ඉඳලා තියෙනවා. මේ හාමුදුරුවෝ භාවනා කරන තැනට හැමදාම නායක කෙනෙක්. හරිද? නායක කෙනවලු. ණයාගෙන් හාමුදුරුවන්ට කරදරෙත් නැහැලු. හාමුදුරුවන්ගෙන් ණයාට කරදරයක්වත් නැහැ. හරි? ඊට පස්සේ හාමුදුරුවෝ ණයත් එක්ක පොඩ්ඩක් කතා කරනවා. ණයත් හැමදාම මේ කතා අහගෙන ඉන්නවා. හාමුදුරුවෝ කරුණාව, මෛත්‍රිය, දයාව, අන් අයට හිංසා නොකිරීම ඔය වගේ දේවල් ගැන කියනකොට ණයා ටිකෙන් ටික මේක තේරුම් අරගෙන ණයා බොහොම මේ තැම්පත් ණයෙක් වුණා. එක දවසක් ණයා එනවලු හොඳ ණයෙක්. හොඳ ණයෙක් කියලා. හොඳ ණයෙක්. අර දිලිග්ගේ ණයා නෙමෙයි මේ ණයෙක්. එතකොට මේ ණයා එනවලු ඇඟපතේ තුවාල වෙලා, පිනිත් තුවාල වෙලා, කටෙත් ලේනවා. අර එහෙම බඩ ගාගෙන අමාරුවෙන් එනවලු හාමුදුරුවෝ. එයාටත් ඉන්නේ දැන් හාමුදුරුවෝනේ. හාමුදුරුවෝ මොකද ණයා? ගෑනු වගේ මට ඕටු වලින් ගැහුවා. අය කියනවලු දුකේ. ඉතින් ඔබ වහන්සේ මට උගන්වලා තියෙන විදිහට මම ඒගොල්ලොන්ට කරදරයක් කියන්නේ කියන කරුණාව දැක්වුවා මෛත්‍රී කරා. ආම්දුරෝ කිව්වලු නයිහාමි ඉඳලා හිටලා හරි පෙනෙත් පොඩ්ඩක් උප්පපන්. නැත්තම් ඊළඟ දවසේ උඹ වැල් පොටක් කියලා හිතාගෙන ගෑනු ධර්මිටිය බඳින්න ගනි. ඔක අපි ආධාරණය කරමු නේද? ආණ්ඩුවටත් මට නිකන් එහෙම කියන්න හිතෙනවා. ඒ කියන්නේ මොකද? ඈ? ඒක අනිවාර්යෙන් කියන්න. නේද? මේගොල්ලෝ මේ කරන්නේ යාළගේ ඊළඟ දේශපාලන කැම්පේන් එකයි. හරි. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මලමිනී මතින් දේශපාලනය කරපු එකෙකුට මේකත් උත්සවයක්. වෙහෙර කාපු කාට අද්දලෙත් කච්චක් ගන්න. ඒක තමයි කතාව නේද? ඉවර කරමු. හරි. ඔව්. ඔන්න ඔය ටික තමයි නිකන් මට ඔයාලා මට කතා කරනකොට මට නිකන් ඔහොම දේවල් ටිකක් තමයි මට කියන්න කියලා ඔළුවට ආවේ.